はい。皆さん、こんにちは。こんにちは、先生。こんにちは、先生。先生。හරි. අද එතකොට තියෙන 17 වෙනි පාඩම. ඊට පස්සේ අපිට 18 වෙනි පාඩමෙන් පස්සේ අර පළවෙනි පොතට වගේම ඔයාලට දවස් ටිකක් දෙනවා නිවාඩු. එතකොට අනෙක් කට්ටියට පුළුවන් රෙකෝඩින් මුල ඉඳලා බලපු නැති කට්ටියට ඒ ටික සම්පූර්ණ කරගෙන දෙවෙනි පොත ඔක්කොම සම්පූර්ණ කරගන්න. පළවෙනි එතකොට තුන්වෙනි පොතේ පාඩම් යනවත් එක්කම පේපර් කරන්නත් ගන්නවා මම. ඒතර චලනිසන් එහෙමත් එක්සෑම් කවද්ද තියෙනවා කියලා චලනිසන් මතක නැහැ මට. මම 15 වෙනිදා සෙන්සි දාලා තියෙන්නේ. 15 එතකොට තව දවස් තියෙනවානේ. ඔයා දැන් කරගෙන යනවනේ කොහොමත් කන්ජි ටිකක් දැන් ඉස්සරහින් කරගෙන යන නිසා ඔව් සෙන්සි. අපි එහෙම කරගෙන යමු. දැන් තව මුල් පාඩම් වල එහෙම බලපු නැති කට්ටිය ඇතිනේ. යාලා බලලා ඒ ටික එතකොට සම්පූර්ණ කරගන්න පුළුවන්. මේ පාඩම් දෙකත් අපි හිමීට කරගෙන යමු. ගොඩ ගහ ගන්න නැතුව ඒ ටික පාඩම් කරගන්න. හරි. අපි පටන් ගමු. ම්, 17. එතකොට අද තියෙන්නේ අලුත්ම ටොපික් එකක් යටතේ අලුත් මාතෘකාවක් කියවන්න. අනීගා කුරුදා ඔමාරි දෙස් නිහොන්නේ ඔමියාගේ ඕ මොත්තේ ඉකු තෝෂිතරි තෝෂිතා shitara nani o motte ikimasu ka? Ichi gomen kudasai. Hoka no hito no ie o homon shita toki kiho deki nam aishatsu o suru koto ga dekiru. හරි. මොකද්ද ටොපික් එක තියෙනවා කෝසයි. කෝසයි කියන්නේ ඇසුර, ආශ්‍රය. ඇසුර කියන එක තමයි කෝසයි කියලා කියන්නේ. ටොපික් එක. 17 වෙනි පාඩම. අනීගා කුරෙතා ඔමා මොරි දෙස්. ඒ කියන්නේ අයියාගෙන් මට ලැබුණ මේක මේ ඔමා මොරි කියන එක අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. ඒක පොඩි මේ නිකන් සිහිවටනයක් වගේ. සංස්කෘතික දේවල් වලට තමයි ඔමා මොරි කියන්නේ. කියන්නේ මොන හරි රටක තියෙන සංස්කෘතික දේවල්. දැන් අපේ රටේ වුණත් ඔය එක එක ඔය මොනවද පිට රට කට්ටිය ආවහම ගන්න ඔය පොඩි පොඩි ඔර අලියෝ වගේ හදපු ඔර ලී කැටයන් වලින් හදපුවා එක එක නිකන් බුදු පිළිම නිකන් අර සත්තුන්ගේ දල වගේ හදපු අන්න ඒ වගේ පොඩි පොඩි සංස්කෘතික දේවල් වලට තමයි ඔමා මොරි කියලා කියන්නේ. ඒක ඉස්සරහා තියෙනවා. එතකොට අයියාගෙන් ලැබුණු ඔමා මොරි එකක් වේ කියලා තමයි කියන්නේ. නිහොන් ni ඔමියාගේ ඕ මොත්තේ ඉකුතොස්තර නනි ඕ මොත්තේ ඉකිමස්කා. ඒ කියන්නේ ජපානයට සිහිවටන අරගෙන ආවොත් මොනවද අරගෙන එන්නේ කියලා තමයි අහන්නේ. ජපානයට එනකොට ඔයාලා මොන හරි සිහිවටන මොන හරි අරගෙන ආවොත් මොනවද අරන් එන්නේ කියලා තමයි අහන්නේ. කියන්නේ ඕනම රටකින් දැන් අපි යනකොට උනත් අපිට මොන හරි අරන් යන්න පුළුවන් පොඩි දෙයක්. මොකද අපි එහෙ ගිහිල්ලා වැඩ කරන තැනක හරි යාළුවෝ හරි හදා ගන්නකොට එහෙ නිකන් සාම්ප්‍රදායක් වගේ තියෙනවා. අපි මොන හරි දෙයක් දෙන්න ඕනේ යාලට. අපි ගෙදරකට යනකොට මොන හරි අරගෙන යනවා. යාළුවෙක්ට මොන හරි දෙනවා. ඒ වගේ මොන හරි පොඩි පොඩි දේවල් තමන්ගේ රටේ ආවෙනික දේවල් වලට ඒ වගේ දේවල් වලට ආසයි ජපාන් ජාතිකයෝ. ඒක තමයි ඒ කියන්නේ සමහරක් එක එක රටවල වල කට්ටිය එයාලගේ රටේ තියෙන ආවේනික දේවල් මොන හරි එක්ක කුළු බඩු වර්ගයක් එක්ක එයාලගේ රටේ මොන හරි බොන දෙයක් මේ කෝපි පැකට් එකක් චොක්ලට් මොන හරි සිහිවටනයක් අන්න ඒ වගේ දේවල් අරගෙන යනවලු එයාලට දෙන්න. අන්න ඒක තමයි කියන්නේ ජපානයට එනකොට අරන් ආවොත් මොනවද අරන් එන්නේ කියලා. ඔන්න පළවෙනි එක 17 වෙනි පාඩමේ. ගොමෙන් කුදසයි. ගොමෙන් කුදසයි කියන්නේ අපි ගෙදරකට ඇතුල් වෙන්න කලින් එළියේ ඉඳන් කියනවා. ගොමෙන් කුදසයි
කියලා ටිකක් උස් හඬින් කතා කරලා කියනවා. ඒ කියන්නේ එයාගේ මොකද්ද කියන්නේ සමා වෙන්න කරුණා කරලා වගේ අදහසකින් තමයි ඒ කියන්නේ. කාගේ හරි ගෙදරකට ඇතුළු වෙන්න කලින්. බලන්න කැන්ඩු එක. 他の人の家を訪問したとき、基本的な挨拶をすることができる. ඒ කියන්නේ 他の人 කියන්නේ වෙනත් පුද්ගලයෙක්ගේ 他の人の家をගෙදරකට訪問කියන්නේ විසිට් කරනවා. අපි යනවා訪問කරනවා. 訪問したとき ගිය විට විසිට් කළ විට 基本的な ඒ කියන්නේ ආචාර විධි 基本的な挨拶කියන්නේ කරන ආචාර විධි. ඉගෙන ගන්න පුළුවන්ලු. කතා බහ කරන්න පුළුවන්ලු. අයිසත්තු කරන්න පුළුවන්ලු. වෙනත් පුද්ගලයෙක්ගේ ගෙදරට විසිට් කරන විට ඒ ගෙදරකට විසිට් කරද්දී කරන අයිසත්තු මේ කරන්න පුළුවන්ලු. බලමු. කයිවෝ කිකිමෂෝ. දෙබස් වලට හැවුම්කන් දෙමු. トアンさんが福田さんに招待されて福田さんの家を訪問しました。ඒ කියන්නේ දැන් මේ තොආසන්ට ෆුකුදසන් ෂෝතයි සරත කියන්නේ ආරාධනයක් ලැබිලා. ෆුකුදසන්ගෙන් තොආන්සන්ට තමයි ආරාධනය ලැබිලා තියෙන්නේ. මේ නම් දෙක දැක්කම තේරුම් ගන්න පුළුවන්. ෆුකුදසන් කියන්නේ එතකොට මොන ජාතිකයේද? නම නිහෝන්ජි. බලහම. නිහොන්ජින් කෙනෙක්. මෙයා එතකොට පිට රටේ කෙනෙක්. මේ කතකනා නමක් තියෙන. එතකොට මේ ජපානයේ ඉන්න ඒ යාළුවා තමයි මෙයාට ආරාධනා කරන්නේ ගෙදරට එන්න කියලා. ෂෝතයි සාරෙටි කියන්නේ ආරාධනයක් ලැබිලා ෆුකුදසන්නෝ ඉයෝ ෆුකුදසන්ගේ ගෙදරදී ගෙදරට හෝමොන් කරා කියලා තමයි කියන්නේ. විසිට් කරා කියලා කියනවා. මෙතන මේ පින්තූර තුනක් තියෙනවා. මෙයා තමයි එතකොට තුවන්සන්. එයා බෙල් එක ගහනවා. ඊට පස්සේ ඇතුළට ගිහලා දෙන්න තේ බොනවා. මෙයාට මොනවද දෙනවා. ඊට පස්සේ ආපහු ටටා බයි කියලා එනවා ගෙදරින්. බලන්න. はじめに作りプトを見ないで会話を聞きましょう. ස්ක්‍රිප්ට් එක බලන්නේ නැතුව කයිවයකට අහුම්කන් දෙමුලු. ප්‍රශ්න තුනක් දීලා තියෙනවා. 福田さんの家族は誰がいましたか? මොකක්ද එකෙන් අහනවා ඇත්තේ? දැන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. පුකුදා මහත්තයාගේ ගෙදර කවුද ඉන්නේ කියලා. කවුද ඉන්නේ? ෆුකුදාසන්ගේ ගෙදර කවුද ඉන්නේ? පවුලේ කවුද ඉන්නේ? හරි ඒක තමයි අහන්නේ. එතකොට මෙතනින් කවුද ඉන්නේ කියලා ලියන්නලු. トアンさんはお土産に何を渡しましたか? එතකොට මෙතන කියන්නේ トアンさん お土産කියන්නේ සිහිවටනය. නනි කියන්නේ මොකද්ද? වතශි මස්තකා කියන්නේ ලැබුණද? トアンさんමොන වගේ සිහිවටනයක්ද ලැබුණේ කියලා තමයි අහන්නේ. එයාට දීලා. එතකොට お土産මොකද්ද කියලා ලියන්නලු. සිහිවටනය මොකද්ද කියලා ලියන්නලු. මෙතන トアンさんお土産を渡した後、福田さんに何を聞きましたか? トアンさんお土産එක මෙයාට දුන්නාට පස්සේ ෆුකුදා සන්ගෙන් මොනවද ඇහුවේ කියලා අහනවා. මොනවා හරි අහලා. එතකොට කීත කොට අහපු දේ මෙතනින් ලියන්නලු. හරි. දැන් උත්තර ගන්න බලන්න. 玄関でごめんください。はい。トアンさん、いらっしゃい。ようこそ。さあ、上がって。お邪魔します。こんにちは。うちの奥さん。こっちは息子のタケル。こんにちは。こちらトアンさん。はじめまして、トアンです。福田さんにはいつもお世話になっています。こちらこそ夫がお世話になっています。今でお茶をどうぞ。いただきます。これ、ベトナムのコーヒーです。どうぞ。おお、ありがとすみません。足を崩してもいいですか？う。ああ、どうぞ。楽にしてね。玄関で今日はごちそうさまでした。楽しかったです。いえいえ、また来てね。いつでも遊びに来てください。ありがとうございます。お邪魔しました。 තව පාරක් දාන්නම්. 玄関で
ごめんください。はい。トアンさん、いらっしゃい。ようこそ。さあ、上がって。お邪魔します。こんにちは。うちの奥さん。こっちは息子のタケル。こんにちは。こちらトアンさん。はじめまして、トアンです。福田さんにはいつもお世話になっています。こちらこそ、夫がお世話になっています。今で。お茶をどうぞ。いただきます。これ、ベトナムのコーヒーです。どうぞ。おお、ありがとすみません。足を崩してもいいですか？う。ああ、どうぞ。楽にしてね。玄関で。今日はごちそうさまでした。楽しかったです。いえいえ、また来てね。いつでも遊びに来てください。ありがとうございます。お邪魔しました。 උත්තර ආවද? ඔව් සෙන්සේ. මොනවද ආවේ? කසුපු එකේ ඉන්නේ ඔකුසනොයි හ්ම්. පුතයි හ්ම්. මුසුකෝ ඔමියාගේ එක බෙතනමුනෝ කෝහි හ්ම්. ෆුකුත්සන්ට කියනවා මේ අශියෝ කුෂි තෙමෝ ඊ දෙස්කා. ඒ කියන්නේ කකුල් දෙක පහසුවෙන් තියාගන්න කියලා. හරි. අන්න හරි. ඒක තමයි උත්තර තුනට එන අනිත් අයටත් ආවද? ගන්න පුළුවන් නේද? මේක තමයි උත්තරේ. අපි දැන් බලමු කයිව එක. ගොමෙන් කුදසායි දැන් ඔයාලට ඇහෙන්න ඇති ඒකෙදී කතා කරන විදිහ. උත්සාහයෙන් කතා කරනවා. ගොමෙන් කුදසායි කියලා. ඒතකොට අර ඇතුළේ ඉඳන් හායි කියලා එනවා. තෝන්සන් ඉරාෂායි යෝකොසෝ සාදරයෙන් පිළිගන්නවා කියලා ඇතුළට අඬ ගහනවා. අගත්ති ඇතුළට එන්න කියලා කියනවා. ඔජා මාෂි මස්. දැන් ඔජා මාෂි මස් කියනවා. ගෙදරකට ඒතකොට ඇතුල් වෙනකොට කරන අයිසත්සුවක් ඔජා මාෂි මස්. ඊට පස්සේ ආය කොනිචිවා. කවුද? මෙයාගේ ෆුකුදා-සන්ගේ සුමා වයිෆ්. කොනිචිවා කියන. උචිනෝ ඔකුසන්. ඒතර අර යව පෙන්නලා කියනවා මගේ වයිෆ් කියලා පෙන්නනවා. කොච්චිවා. එතකොට මේ ඉන්නේ මගේ මුසුකෝ කියලා පුතාව පෙන්නනවා තකෙරු. එයාගේ නම තකෙරු කියලා. කොන්නිචිවා කියලා කියනවා. කොච්චිරා තෝන්සන් ඊට පස්සේ මෙයා තෝන්සන් කියලා පවුලේ අයට විස්තර කරලා දෙනවා. ඊට පස්සේ එයා ඔන්න කන්තන්න දිග ෂෝකයි එකක් කරනවා. හජිමි මාස්ටේ තෝන් දෙස්. කුදාසන්නිවා ඉත්සුමු. ඔසෙවනි නැත්තේ මාස්. ඒ කියන්නේ ෆුකුදාසන් මාව නිතරම රැක බලා ගන්නවා කියලා කියනවා. ඊට පස්සේ කොච්චිරා කොසෝ ඔත්තෝගා ඔසෙවනි නැත්තේ ඉමාස්. ඒ වගේම මේ ඊට පස්සේ මොනවද වයිෆ් කියනවා එහෙමද මේ හස්බන්ඩ් ඔයව බලා ගන්නවද? ඒකට එයාත් ස්තුතිවන්ත වෙනවා හස්බන්ඩ්. ඒක හොඳ දෙයක් නිසා. ඊට පස්සේ ඉමාදේ. ඉමා කියන්නේ ඒතර මොකද්ද? අපි ඕක ඉගෙන ගත්තා පාඩමක. ඉමා සාලය. සාලේ ලිවිං රූම් එක. සාලේ. ඉමා කියන්නේ දැන් කියන එක නෙමෙයි. ඒතර කන්ජියෙන් තමයි ඒක වෙනස් වෙන්නේ. ඉමාදේ සාලේ. ඔචව දෝසෝ තේ එකක් දෙන ගමන් කියනවා තේ මෙන්න කියලා දෙනවා. ඉතදකිමාස් කියලා එයා පිළිගන්නවා ඒක. කොරේ බෙතනමුනෝ කෝහි දෙස්. වියට්නාම් කෝපි එකක් කියලා එයාට දෙනවා. ඕ අරිගතෝ thank you කියලා ගන්නවා. දැන් එයා දුන්න සිහි වටිනේ තමයි තෝරන බෙතනමු කෝහි. සුමිමාසෙන් අශියෝ කුසුෂිතෙමෝ ඊ දෙස්කා. ඒතොර එයා කියනවා එයාගේ කකුල් දෙක පහසුවෙන් ඉඳගත්තට කමක් නැද්ද කියලා. අර එයාලා බිම වගේ ඉඳගෙන ඉන්නේ. මට විනාඩියක් දෙන්න හොඳ.
හරි. එතකොට එයා අහනවා කකුල් දෙක පහසුවෙන් සියාගත්තට කමක් නැද්ද කියලා. ඒ කියන්නේ එයාලා අර ඉඳගෙන ඉන්නේ බිමනේ. එතකොට හරියට ඒක ටිකක් පුරුදු නෑ. බිම ඉඳගෙන ඉන්නේ. එයා පිටරට එක්කෙනෙක්නේ. අර බිම ඉඳගෙන ඉන්නකොට ඒ වගේ අනික නීතියක් තියෙනවා අර එහෙම හිතෙන විදිහට ඉන්නත් බෑ. ඒක අර තමන්ගේ තත්ත්වෙට ගැලපෙන්නේ නෑ වගේ හිතෙනවා අර. කකුල් දෙක මේ අකුලගෙන තමයි අන්න එහෙම තමයි ඉන්නේ අර. පිළිවෙලකට තමයි ඉන්නේ. ඉතින් එයාට පුරුදු නැති හින්දා එයා අහනවා දැන් මේ යාළුවගේ ගෙදර ඉන්නේ මම කකුල් දෙක ටිකක් පහසුවෙන් තියාගෙන හිටියට කමක් නැද්ද? එහෙම කියලා කියනවා. ඊට පස්සේ එයා කියනවා ආදෝසවා කමක් නැහැ. රකුණේ සිතෙනේ සැහැල්ලුවෙන් ඉන්න කියලා කියනවා. රකුණේ සිතෙනේ කියන්නේ සැහැල්ලුවෙන් ඉන්නලු. ඊට පස්සේ කියනවා ආපහු ගෙන් කන්දේ. දැන් උන් යන්න ගොච්චිතෝ සමදෙස්තා. කියන්නේ අද දවසටම දැන් කෑම කාලේ ඉවර වුණාමනේ ගොච්චිසෝ සමදෙස්තා කියන්නේ. ඉතදකිමස් කියනවා කන්න කලින්. කාලේ ඉවර වුණාට පස්සේ ගොච්චිසෝ සමදෙස්තා කියනවා. හැබැයි මෙතන කියනවා කියෝ අද දවසට කන්න දුන්න දේවල් වලට අද දවසේ දේවල් වලට තමයි ස්තුතිවන්ත වෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා තනොෂි කත්තා දෙස්සතුට වුණා. දැන් ඔය හැංගීම ගැන කියන්නේ. අපි ඒකත් පාඩමකදී ඉගෙන ගත්තා. ඊට පස්සේ කියනවා ඊයේ මතක් හිතේනේ. නෑ ඒක ප්‍රශ්නයක් නෑ ආයෙත් එන්න කියලා කියනවා. ඉත්සු දෙමෝ අසොබිනි කිතේ කුදසයි. ඕන වෙලාවක අපිව බලන්න එන්න. එතකොට මේ අසොබිනි කුරු කියන්නේ අසොබිනි කිතේ කියන්නේ ආපහු එන්න කියන එක. දැන් අපි කලින් අසොබිමස් ඉගෙන ගත්තා. ඒ මොකක්ද ඒකේ තේරුම? කලින් ඉගෙන ගත්ත එකේ. අසොබිමස්. විනෝද වෙන. සෙල්ලම් කරන. සෙල්ලම් කරනවා. ඔව්. මේක නෙමෙයි. මෙතන කියන්නේ අසොබිනි කුරු. ඒක තමයි වචනේ. ඒකෙන් තමයි කිතේ වෙලා තේ ෆෝම් හැදිලා එහෙම හැදෙන්නේ. ඒතකොට අසොබිනි කුරු කියන්නේ අපිව බලන්න ආපහු එන්නේ කියන එක. බලන්න ආපහු එන්නේ කියන එක. ඊට පස්සේ අරිගතෝ ගොසයිමස් කියලා ආපහු යනකොට ඔජාමෂි මස්තා කියලා කියනවා. එතකොට එනකොට කියන්නේ ඔජාමෂි මස් කියලා. පිට වෙනකොට කියන්නේ ඔජාමෂි මස්තා කියලා. එතකොට යන්නේ ඒකයි වෙනස. ඕක තමයි කයිව එක. පහළ වචන ටිකක් තියෙනවා. ඒ ටිකත් ලියගන්න. අගරු කියන්නේ ඇතුළට එන්න. උචිනෝ කියන්නේ මගේ. ඔක්කොසන් කියන්නේ wife. මුසුකෝ කියන්නේ පුතා. අසියෝ කුසුසු කියන්නේ පහසුවෙන් ඉඳ ගන්න. එහෙම නැත්නම් කකුල් දෙක පහසුවෙන් තියා ගන්න. රකුණි සුරු කියන්නේ සැහැල්ලුවෙන් ඉන්න. අර ඒකේ තේරුම නිකන් මේ ගෙදර වගේ ඉන්න කියන එක. ඔය ගෙදර ඉන්නවා වගේ ඉන්න. අපිත් කියන්නේ අර හොඳටම යාළුවෝ එක්ක එකතු වුණාම එහෙම අපිට අමුතු ගතියක් නැහැනේ. ඒත් අපි ගෙදර වගේ නිදහස යන්නේ අදහස් තමයි එතනින් කියන්නේ. සැහැල්ලුවෙන් ඉන්න ගෙදර වගේ ඉන්න කිය. අසොබිනි කුරු. ආපහු එන්න. ඒකට ඕක තමයි කයිව එක. ගෙදරකට ඇවිල්ලා ගෙදරට එන විදිහ එතකොට යා තේ බොනවා උමියාගේ දෙනවා පහු යනවා. ඒ අවස්ථා තුනේදීම කරන අයිසත්සු ගැන තමයි උතන ඉගෙන ගන්න තියෙන්නේ. දැන් පහළ තියෙනවා මෙතන එක. සුගිනු හ්‍යෝගෙන්වා හෝමොන් සුරු හිතෝ හෝමොන්の受ける人のどちらが言いますか丸をつけましょう。またどんな時に使いますか? ඒ කියන්නේ මෙතන හෝමොන් සුරු හිතෝ කියන්නේ ඒ ගෙදරට එන පුද්ගලයා විසිට් කරන පුද්ගලයා හෝමොන් සුරු හෝමොන්නෝ උකෙරු හිතෝ කියන්නේ මේ විසිට් කරන්න එන කෙනාව පිළිගන්න පුද්ගලයා. කියන්නේ මෙයා ඇත්තටම තොර ගෙදර තමයි මෙයා ගෙදරට පිටින් එන මනුස්සයා තමයි මෙයා. සුකව් බායි බමෙන් සුකව් බමෙන් කියන්නේ භාවිත කරන අවස්ථාව. ඒ කියන්නේ මෙන්න මේ අයිසත්සු භාවිත කරන්නේ කවුද? ඒ කියන්නේ ගෙදරට එන කෙනාද? ගෙදරින් පිළිගන්න කෙනාද? මොන අවස්ථාවේදීද කියලා තමයි අහන්නේ. එතකොට දැන් ඉගෙන ගත්ත ඒකෙන් ගොමෙන් කුදසයි කියන්නේ කවුද මේ දෙන්නගේ? ගෙදරට එන කෙනා.
ගෙදරට එන කෙනා. හෝමොන් හෝමොන් සුරුහිතෝ. සුරුහිතෝ. ඔව්. එතකොට එයා කොයි අවස්ථාවේදීද ගොමෙන් කුදසයි කියලා කියන්නේ? ගෙන් කන්න එකේ ගෙදරට ඇතුල් වෙන්න කලින්. ගෙදරට ඇතුල් වෙන කලින් ඉස්සෙල්ලාම ගේ ළඟට ආවට පස්සේ කියන්නේ ගොමෙන් කුදසයි. ගොමෙන් කුදසයි. දොරටත් එළියේ ඉඳන්. එතකොට තමයි අර ඇතුළේ ඉඳන් දොර අරගෙන එහෙම එන්නේ. දොර මෙතන ගෙන් කන්න එකේදී එළියෙම ඉද්දි තමයි කොහොම හරි මෙයා ගොමෙන් කුදසයි කියලා කියන්නේ. ඒක ඔයාලගේ දැනුමට මේ අයිසත්සු ටික ගැන මෙහෙම වෙනම දාලා තියෙන එක විශේෂ නිසා. ඊළඟට ඉරෂ්ෂායි. ඉරෂ්ෂායි කියන්නේ කවුද? මොන අවස්ථාවේද? හෝමොන් ඕ උකෙත්සුරු හිතෝ. හ්ම්. හෝමොන්නෝ උකෙරු හිතෝ. එයා උකෙරු හිතෝ. ඔව් ගෙදර ඉඳන් ඇතුළට පිළිගන්න කෙනා තමයි ඉරෂ්ෂායි. මේවා ගොඩක් ඔය රෙස්ටුරන්ට් වල එහෙම භාවිතා වෙනවා. කඩවල් වල අපි ඇතුළට යනකොටම ඇතුළේ ඉන්න පුද්ගලයා අපිව පිළිගන්නවා. සාදරයෙන් පිළිගන්නවා කියලා කියනවා. මේවට ඔයාලා මරු දාන්න ඕනේ. හොඳේ. දැන් මෙයාට මෙතෙන්ද මරු. මෙයාට මෙතෙන්ද මරු. එතකොට එයා කියන අවස්ථාව මොකද්ද? ගෙදරට පිළිගන්න අවස්ථාව. පිළිගන්න අවස්ථාවේ. ඔව්. යව ගෙදරට පිළිගන්න අවස්ථාව. ඊළඟට යෝකොසෝ. යෝකොසෝ කියන්නේ එතකොට කවුද මොන අවස්ථාවේද? හෝමොන් ඕ උකෙරු හිතෝ. ආ ගේ ඇතුලේදී අර කවුද ගේ අමුත්තා මේ ගෙදර එක්කෙනාට ස්තුති කරනකොට ස්තුති කරනකොට නෙමෙයි සාදරයෙන් නෑ පිළිගන්නකොට නෑ නෑ. පිළිගන්නවා. ඔව්. ඉරෂ්ෂායි කියන එකේ යෝකෝසෝ කියන එකේ දෙකම එකම තේරුම වගේ තමයි තියෙන්නේ. සාදරයෙන් පිළිගන්නවා කියන එක. එතකොට ගේ ඇතුලේ ඉන්න එක්කෙනා තමයි මේ දෙකම කියලා එන්න ඇතුලට. ඉරෂ්ෂායි කියනවත් එක්කම තමයි යෝකෝසෝ කියන්නේ. මේ දෙකම එකට කියන්න ඕන කියලා එකක් නෑ. එකක් කිව්වත් ඇති මෙයා දෙකම කියනවා. එතකොට දෙකම කියන්නේ ගේ ඇතුලට පිළිගන්න වෙලාවේදී. ඊට පස්සේ ඔජාමාෂි මස්. ඔජාමාෂි මස් කියන්නේ කවුද? හෝමොන් සුරු හිතෝ. සුරුහිතෝ. හෝමෝන් සුරුහිතෝ. එයා ඉස්ලාම්ගේ ඇතුළට එනකොට තමයි ඔජාමචි මස් කියන්නේ. ඒතොර මෙතෙන් දෙන්නේ ගෙදරට ඇතුළු වීමේදී. හැබැයි මේ දෙකේ වෙනස දැන් මේ ගොමෙන් කුදසයි කියන්නේත් ඒකමනේ. හැබැයි මේ ගොමෙන් කුදසයි කියන්නේ අර මිනිස්සු ඇතුළේ ඉද්දි තමයි මෙයා කතා කරන්නේ. ගොමෙන් කුදසයි කියලා. ඒතොර ඒ සද්දෙට තමයි අර එන්නේ. හැබැයි මෙතන ඔජාමචි මස් කියන්නේ එයා ගෙට ඇතුල් වෙනවත් එක්කම. ඉරෂ්ෂයි කියලා ඇතුළට එන්න කියලා කිව්වට පස්සේ මෙයා ඇතුළට ගොඩ වෙනවත් එක්කම තමයි ඔජමශිමාස් කියාගෙන ඇතුල් වෙන්නේ. එතකොට හරියටම මෙයා ගෙදරට ඇතුල් වීමේදී තමයි මේක කියන්නේ. එතකොට ඔජමශිමාස්තා කියන්නේ හෝමෝන් සුරුහිතෝ. හැබැයි ඔජමශිමාස්තා කියන්නේ ගෙදරින් ආයෙ පිට වෙලා යද්දි. මස්තා වෙන්න ඕනේ. එතකොට ඔජමශිමාස් නෙමෙයි මස්තා වෙන්න ඕනේ. ඔන්න ඔය අයිසත්තු ටික තමයි ඔය කොටසේ ඉගෙන ගන්නේ. ඊට පස්සේ අපි යමු සාරාංශයට. මේක පැහැදිලිව තියෙනවා සරලව මොකද්ද මේ කයිවා එක කියලා. ඕන්න ගෙන් කන්දේ. ගොමෙන් කුදසයි ගෙන් කන්නේ කේදී. ඉරෂ්ෂයි. දෝසෝ අගත්ති කුදසයි. සාදරයෙන් පිළිගන්න ඇතුළට එන්න කියනවා. ඔන්න ඒ ඇතුළට එනවත් එක්කම ඔජමශිමාස් කියාගෙන ඇතුළට එනවා. ඊට පස්සේ ඉමාදේ. සාලෙදී ඔචව දෝසෝ තේ දෙනවා. ඉත දකිමාස් කියලා පිළිගන්නවා. කොරේ. බෙතොනමුන කෝහි දෙස් දෝසෝ මේක වියට්නාම් කෝපි එකක්. මෙන්න කියලා දෙනවා. අරිගතෝ ගොසයිමස්. තැන්ක් කරලා ගන්නවා. ගෙන් කන්දේ. ගෙන් කන්නේ කීදී. කියෝවා ගොචිතෝ සමදෙස්තා. දැන් ආපහු යන්න යන්නේ. අද දවසට ස්තුතිවන්ත වෙනවා. තනොෂි කත්ත දෙස් සතුටු වුණා. මතක් හිතේ කුදසයි. නැවත එන්න කියලා කියනවා. අරිගතෝ ගොසයිමස් ඔජාමෂි මස්තා. ගොඩක් ස්තුතියි ඔජාමෂි මස්තා කියලා යා ඉසත්සු කරනවා. ඕක තමයි ඔය කොටසෙන් ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් වගුවේ තියෙන අයිසත්සු ගැන තමයි මෙතන විශේෂයෙන්ම ඉගෙන ගන්න තියෙන්නේ. ලොකු දෙයක් නෑ ඒකේ. අපි යමු දෙවෙනි කොටසට. ඒක ප්‍රශ්නයක් නෑ නේද? පළවෙනි කොටස. නෑ සෙන්සෙ. හරි. දෙවෙනි කොටස. කියවන්න මේක. කොරේ ඔමියාගේ දෙස් ඔමියාගේ ඕ වතසු තොකි සොරේ වා නනිගා
දොන්න මොනෝගා කන්තන්නේ ශිත්සුමොන් සුරු කොතෝගා දෙකේරු. හරි. කොරේ ඔමියාගේ දෙස්. මේක සිහිවටනයක් වේ. ඔමියාගේ ඕ වතසු තොකි. ඒ කියන්නේ සිහිවටනයක් දෙන විට තොරේව නනිකා. ඒක මොකක්ද? දොන්න මොනෝකා. ඒක මොන වගේ දෙයක්ද කියලා කන්තන්නේ සෙත්සුමේ සුරු කොතෝගා දෙකේරු. සරලව පැහැදිලි කරන්න පුළුවන්ලු. ඒක මොකක්ද මොන වගේ දෙයක්ද කියලා. හරි. දැන් අපි යමු ඔමියාගේ බලන්න ඔමියාගේ. කොතෝ බන ජුන්බි වචන සැකසුම. ඔමියාගේ කියන්නේ සිහි වටන. පළවෙනි ඔමියාගේ එක. කෝහි. කෝහි කියන්නේ කෝපි. කෝපි පැකට් එකක් දෙන්න පුළුවන් අපිට. ඔචා. තේ. ඔසකි. ඇල්කොහොල් වර්ග. ඔය ඒවා දෙන්න පුළුවන් එක එක රටවල් වල අර එක එක දේවල් වලින් ආවේනික දේවල් වලින් හදන જાති තියෙනවනේ අන්න ඒවා. චෝමිරියෝ. චෝමිරියෝ කියන්නේ කුළු බඩු. ඉතින් කුළු බඩු જાතිය එක. ඔකාෂි කියන්නේ පැණි රස දේවල්. කප්පු කියන්නේ කප්ස් එක එක කෝප්ප. කී හෝරුදා කී ටැග් කී හෝල්ඩර්ස් කී ටැග්. පෙන් කියන්නේ එක එක පෑන් වර්ග. මේ තියෙන්නේ ඔමාමෝරි කියන ඒවා අර කලින් ඉගෙන ගත්තේ ඔමාමෝරි. මේක එක බුදු පිළිම වගේ තියෙන එක එක ඔය සාම්ප්‍රදායික සංස්කෘතිකමය දේවල්. එහාගකි කියන්නේ තැපැල්පත්. පෝස්ට් කාඩ් තැපැල්පත්. ශෂින්ෂූ කියන්නේ මේ ෆොටෝ ඇල්බම්. ශෂින්ෂූ ෆොටෝ ඇල්බම්. කසාරි කියන්නේ සැරසිලි. එක එක සැරසිලි මේ. පිටි එල්ලනේවා වහල් එල්ලනේවා එක එක දේවල්. නින්ගියෝ කියන්නේ බෝනික්කෝ. ටීෂර්ට්සු ටී-ෂර්ට් එකක්. ටී-ෂර්ට්. කබන් බග්ගු. ඒතර මේ කබන් කියන්නේ ජපන් වචනය, බග්ගු කියන්නේ මේ කතකනා වචනය. දෙකම බෑග්යට කියන වචන දෙක. එතකොට ඔව්ව තමයි අපිට තව කෙනෙක්ට දෙන්න පුළුවන් ඔමියාගේ. දැන් බලමු ඉස්සරහට. කයිවා කිකිමෂෝ දෙබස් වලට හොන්කන් දෙමු. යොනින්නෝ හිතෝගා ජිබුන්නෝ කුනිනෝ ඔමියාගේ ආ ඔකාෂි ඕ වතාෂි දෙයිමස්. පුද්ගලයෝ 4 දෙනෙක් තමන්ගේ රටේ තියෙන සිහිවටන සහ මොනවාද? ඔකාෂි පැණි රස දේවල් දෙමින් ඉන්නවලු. ලබා දෙමින් ඉන්නවා. මේ ඉන්නේ පුද්ගලයෝ 4 දෙනා. වතාෂිතා මොනෝවා නන්දිස්කා ලැබුණ දේවල් මොනවද කියලා අහනවා. එතකොට මෙතන තියෙනවා ඒ කියන්නේ දැන් මෙතන දීලා තියෙනවා ಜಾති 4ක්. මේ 4 අතන අපි ඉගෙන ගත්ත සිහිවටන වලින් මොන සිහිවටනයකටද අයත් වෙන්නේ කියලා තමයි එතනින් තෝරලා ලියන්න තියෙන්නේ මෙතන. බලන්න මයෝකේ කියන්නේ මේ නේපාලයේ තියෙන ඔමියාගේ එකක්. මේ වගේ වෙස් මූණක් වගේ දෙයක්. මේක තමයි මයෝකේ නේපාල් වල. නම්පුරා කියන්නේ තායිලන්තයේ කෑමක්. නිකන් ඔයිල් එකක් වගේනේ. නම්පුරා. මේක තෝරොන් කියන්නේ කෑමක්. පිලිපීනයේ කෑමක්. සුරාසෝ ඒ කියන්නේ කාම්බෝජාවේ තියෙන මේක ඔසකේ එකක්. හාල් වලින් හදන ඔසකේ එකක්. දැන් මේ ටික තමයි දීලා තියෙන්නේ. දැන් කයිව එකින් එක අහලා උත්තර දාන්න. ඊට පස්සේ පහළ තව එකක් තියෙන එකත් බලමු. මොයිචිදෝ කිකිමාෂෝ නැවත පාරක් අහලා දොන්න මොනෝ දෙස්කා මොන වගේ දෙයක්ද කියලා මේ වරහනට එන වචනේ ලියන්නලු. දොන්න මොනෝ. එතන තියෙනවා කබෙනි කකේරු. කබේ කියන්නේ බිත්තිය. බිත්තියේ එල්ලනවා. ඊට පස්සේ හිස් තැනක් ගා හයිත්තේ කොනයි. ඇතුළු වෙන්නේ නැහැ කියලා කියනවා. මම මේ තීලා තියෙන වචන වල තේරුම් කියන්නේ. තයි රියෝරිනි සුකව්. තායිලන්තයේ කෑමකින් හදනවා.
හිස් තැනක් කරා සුකුරු ගෙන් හදනවා කියන එක. කරා සුකුරුගෙන් ගෙන් හදන මොනවාගෙන් හරි හදනවා. පුයිරිපින් දෙවා තොතෙමු පිලිපීනයේ ගොඩක්. හිස් තැනක් ගා හයිත්තේරු අඩංගුයි කියන එක. ඇතුළත් කියන එක. හිස් තැනක් කරා සුකුරු ගෙන් හදනවා. චොත්තෝ කියන්නේ ටිකක්. දැන් මේ අඩුපාඩු තියෙන හිස් තැන් වල උත්තර ගන්න කියලා තමයි කියන්නේ. මෙතන තියෙනවා වචන තුනක්. පුරෙසෙන්තෝ කියන්නේ තෑග්ග. කොමි එහෙම නැත්නම් ඔකොමි කියන්නේ රයිස් මොනවද සහල් වලට. ඔකොම. තෝ ඊමස් කියන්නේ කියලා කියනවා. තෝ ඊමස් කියලා කියනවා. දැන් ගන්න දෙකටම උත්තර. 1、これ、お土産です。ああ、ありがとうございます。ネパールから持ってきた飾りです。へえ、これは魔除けです。壁にかけると悪いものが入ってきません。そうなんですか。 1、これ、お土産です。ああ、ありがとうございます。ネパールから持ってきた飾りです。へえ、これは魔除けです。壁にかけると悪いものが入ってきません。そうなんですか。 මොකද්ද උත්තරේ? පසරි උඩේකට යට එකේ වරුයි මොනෝ. වරුයි මොනවා. එතකොට කසාරි කියන්නේ අර සැරසිල්ලක් වගේ. විත්තියගෙන බලමු. කොරේ ඕමියාගේ දෙස් මේක සිහි වටනයක්. ආරිගත්තෝ කියලා ගන්න. නේපාරු කරා මොත්තේ කසාරි දෙස්. නේපාල් වල ඉඳන් අරන් ආපු සැරසිල්ලක් කියලා කියනවා. කොරේවා මයෝකේ දෙස්. මෙන්න මේකට කියන්නේ මයෝකේ කියලා. කබෙනි කකෙරු පිටියේ එල්ලන්න. වරුයි මොනෝගා හයිත්තේ හිමාසේ. නරක දේවල් ගෙදරට ඇතුළු වෙන එක වළක්වනවා කියලා යාලා විශ්වාස කරනවලු. ඒ වගේ දේවල් තියෙනවනේ. ඕනම රටක එක එකයි පිළිගන්න දේවල් තියෙනවා. ඒතොර යාලා විශ්වාස කරන දේවල්ට ඒ වගේ දේවල් ගෙදරක එල්ලලා තියෙනවනම් නරක දේවල් ඇතුල් වෙන්නේ නැහැ කියන එක. ඒතොර ඒක තමයි උත්තරේ. කසාරි එකයි වරුයි මොනෝ. සුගි. 2、これどうぞ。ああ、どうも。これ何？ナンプラーです。タイ料理に使う調味料です。魚から作ります。へえ、いろいろなものにかけると美味しいですよ。ありがとう。今度使ってみるね。 2、これどうぞ。ああ、どうも。これ何？ナンプラーです。タイ料理に使う調味料です。魚から作ります。へえ、いろいろなものにかけると美味しいですよ。ありがとう。今度使ってみるね。 මොනවාද? චෝමිරියෝ සකන කරා චුකුරු. හරි. මොකද්ද කියන්නේ බලමු. කොරේ දෝස කියලා ඔන්න දැන් දෙනවා. ඊට පස්සේ නන් පුරා දෙස්. නන් පුරා කියන එක වෙනවලු. තායිරියෝරෙනි සුකව් චෝමිරියෝ දෙස්. තායිලන්තයේ තියෙන කෑම වලින් හදපු චෝමිරියෝ. ඒ කියන්නේ කුළු බඩු වර්ගයක්ලු. සකන කරා සුකුරිමස්. සකනගෙන්ලු හදන්නේ. මාළුන්ගෙන්ලු හදන්නේ. මාළුන්ගෙන් ගන්න මොන හරි ඔයිල් එකක් වගේ. ඉරොයිරොන මොනෝනි කකෙරුතෝ ඔයිෂී දේශයෝ එක එක දේවල් වලට දෙක දාලා කනකොට රහයි කියලා කියනවා. අරිගතෝ කොන්දොත් සුකත්තේ මිරුයෝ ඊළඟ පාර හදලා බලන්නම් කියලා කියනවා. ඒකට උත්තරේ සකන එකයි අරකට එන්නේ කුළු බඩු. තෝමිරියෝ D එක උත්තරේ. හරි. ඊළඟ එක. 3、これ、私が作ったお菓子です。皆さん食べてください。わあ、ありがとう。トゥロンと言います。フィリピンではとても有名です。バナナが入っています。
へえ、いただきます。うん、美味しい。3、これ、私が作ったお菓子です。皆さん食べてください。わあ、ありがとう。トゥロンと言います。フィリピンではとても有名です。バナナが入っています。へえ、いただきます。うん、美味しい。මොනවාද? ඔකාෂි ජූමේනා ඊට පස්සේ බනානා. බනානා. හරි. これ、私が作ったお菓子です。මේ මම හදපු මේ කෑමක්お菓子එකක් කියලා කියනවා. මිනාසන්食べてください. කරුණාකරලා කන්න. ඊට පස්සේ තෝරොන්と言います. ඒකට තෝරොන් කියලා කියනවා. フィリピンではとても有名です. පිලිපීනේ ගොඩක් ජනප්‍රිය කෑමක්ලු. බනනගා 入っています. කෙසෙල්ලු ඒක ඇතුළට දාලා තියෙන කියලා කියනවා. කාලා බලලා රහයි කියලා කියනවා. එතකොට උත්තරේ お菓子 有名 banana. 次。4、先生、お酒好きですよね。うん、大好きだけど。これ、スラーソーです。カンボジアのお酒です。先生にプレゼントです。え、いいの？お米から作った焼酎です。へえ、焼酎大好き。ありがとう。4、先生、お酒好きですよね。うん、大好きだけど。これ、スラーソーです。カンボジアのお酒です。先生にプレゼントです。え、いいの？お米から作った焼酎です。へえ、焼酎大好き。ありがとう。ちょっと強いですから、飲みすぎないでくださいね。 මොනවාද උත්තර? C ඔසකේ うん。 ඔකොමේ うん。 චොත්තෝ තුයෝයි. ちょっと強い。එයාගේ අහනවා සෙන්සෙයි. 先生ගෙන් ගිහින් අහනවා ඔසකේ සුකි දෙස් යෝනේ. ඔසකේ වලට කැමතිනේ කියනවා. ඊට පස්සේ එයා කියනවා දයි සුකි දයෝ. එයා ගොඩක් කැමතිලු. ඊට පස්සේ කියනවා සුරාසොන් දෙස්. සුරාසොන් කියන එක වේ. කාම්බෝජියානු ඔසකි. කාම්බෝජියාවේ ඔසකේ එක. සෙන්සේනි පුරසෙන්තෝ දෙස්. සෙන්සේට මේක gift එකක් කියලා දෙනවා. ඊනෝ කියලා ගන්නවා. ඔක්කොම කරා සුකුත්තා ෂෝචෝ දෙස්. සහල් වලින් හදන ලද ඇල්කොහොල් එකක්ලු. ෂෝචෝ ඒ කියන්නේ ඒ ෂෝචෝ කියන්නේ තේ වර්ගයක්. ඇල්කොහොල් වලින් කියන නම. දයිසුකියා ඒවට ගොඩක් කැමතිලු. චොත්ත සුයේ දෙස් කරා ටිකක් එක සැර වැඩිලු. සැර වැඩි නිසා නොමි සුගි නයිද කුදසයි. අපි දැන් ඕක ඉගෙන ගත්තා. නොමි සුගි. නොමි සුගි එක ඉගෙන ගත්තා. නොමි සුගි නයි ආපුවම මොකද වෙන්නේ කියලා ඉගෙන ගත්තා. ඒතොර ඒකේ තේරුම මොකද්ද? නොමි සුගි නයිද කුදසයි කියන්නේ. ගොඩක් බොන්න එපා. වැඩිපුර බොන්න එපා. ඔව් උවමනාවට වැඩියෙන් ඕනවට වැඩියෙන් බොන්න එපා කියලා තමයි කියන්නේ. එතකොට නොමි සුගි කියලා කිව්වොත් නයි නැතුව නොමි සුගිත කුදසයි කිව්වොත් ගොඩක් බොන්න. ගොඩක් බොන්න. ඒ කියන්නේ බොන එකට වැඩිය ටිකක් වැඩිපුර ඕනවට බොන්න. වඩා. ඔව් එහෙම බොන જાතිත් තියෙනවනේ. කියන්නේ චුට්ටක් බිව්වට රසක් දැනෙන්නේ නැහැ. ටිකක් වැඩිපුර බොන්න කියලා අන්න ඒ වගේ જાතිත් තියෙනවා. එතකොට මේ දෙකම දැනගන්න ඕන. නොමි සුගි නයි කියන එකයි නොමි සුගි. එතකොට සුගි එකතු වෙනවනම් ඕනවට වඩා කියන එක. හරි. ඕක තමයි එතකොට ඔතන කයව එක. ඉතින් වචන ටිකත් හරි. ඊට පස්සේ මෙතන. මේකට ගන්න උත්තර. ネパールから持ってきた飾りです。タイ料理に使う調味料です。私が作ったお菓子です。お米から作った焼酎です。 මොනවාද ආවේ?
මොත්තේකිතා තුකව් තුකත්තා තුකත්තා සුකුත්තා යට දෙකටම සුකුත්තා. සුකුත්තා හරි. හයි. මොකද? お土産などを説明するとき、どんな形を使ってましたか? お土産ආදිය ගැන සෙත්සුමේ කරනකොට මොන වගේ හැඩයක්ද ගත්තේ කියලා තමයි අහන්නේ. දැන් මේ ඔක්කොම සෙත්සුමේගෙන් මොනවද මේ ඔමියාගේ ගැන තමයි සෙත්සුමේ කරන්නේ. එතකොට මේක අර ලොකු ග්‍රැමර් පොයින්ට් එහෙම මොකුත් නැහැ. නිකන් එතන කියන දේ සාරාංශයක් විදිහට තමයි මෙතන දාලා තියෙන්නේ. මෙතන කරන්නේ මෙන්න මෙතන තියෙන නාම පදේ. හරි ඒක ටෝමිරියෝ ඔකාෂි ටූචෝ කියන එක මෙන්න මෙතන දාලා තියෙන ක්‍රියාපද වලින් පැහැදිලි කරලා තියෙන්නේ. කියන්නේ මම හදපු, මම ගෙනාපු, මම ඔව් ඒ ටික තමයි. මම ගෙනාපු, මම හදපු කියන ටික මේ මොනවද ක්‍රියාපද දාලා මෙන්න මේ තියෙන නාම පදේ පැහැදිලි කරලා තියෙනවා. ඒතර ඒක ගොඩක් තා ෆෝම් එකෙන් සහ ඩික්ෂනරි ෆෝම් එකකින් තමයි යොදලා තියෙන්නේ. ඒ කියන්නේ මම ගෙනාපු කියන එක කිව්වොත් ඒතර ඒක අතීත කාලේ. එතකොට තියෙන මොත්තේ කිතා. තා ෆෝම් එකෙන් තමයි එතන තියලා තියෙන්නේ. මෙතන සුකව්. සුකව් කියන්නේ මම භාවිත කරන මේ එතකොට මෙතන තායි රියෝනි සුකව්. තායි කෑම වලින් හදන මේ කුළු බඩුවක් වේ. එතකොට හදන. එතකොට ඒක වර්තමාන සුකව් කියලා තියෙනවා. මෙතන වත්තශීගා සුකත්තා. මම හදපු පැණි රස වේ. හදපු කියන්නේ සුකුත්තා තා ෆෝම් එකෙන් දාලා තියෙනවා. ඒ අපි යොදන විදිහ අනුව යොදන කාලය අනුව අපිට ඒක වෙනස් කරලා කියන්න පුළුවන්. එතකොට තා ෆෝම් එකෙන් සහ ඩික්ෂනරි ෆෝම් එකෙන් දාලා තමයි මෙන්න මෙතන තියෙන මේ නාම පද පැහැදිලි කරලා තියෙන්නේ. එතන ලොකු දෙයක් නෑ. අර ඒ විදිහටම ඒක ඔළුවේ තියාගන්න. එච්චරයි. ඒතකොට එතන ඉගෙන ගන්න තියෙන්නේ. මෙතන තියෙනවා සාරාංශය. කොරේ දෝසෝ තායි නෝ ඔමියාගේ දෙස්. මේක ගන්න තායි ඔමියාගේ එකක්. කොරේ නන් දෙස්කා? ඒතකොට අහනවා කොරේ නන් දෙස්කා මේක මොකද්ද? ඔමියාගේ එකක් කිව්වට ඒක මොකද්ද කියලා අහනවා. ඊළඟට කියනවා නන් පුරා දෙස්. එහෙම නැත්නම් නන් පුරාතෝ ඊමස්. නන් පුරාවේ නැත්නම් නම් පුරා කියලා තමයි ඒකට කියන්නේ කියලා කියනවා. තායි රියෝරිනේ සුකව් චෝමිරියෝ දෙස්. තායිලන්තයේ තියෙන කෑමකින් හදන කුළු බඩුවක් වේ. සකන කරා සුකුරිමස්. මාළුන්ගෙන් හදනවා. ඉරොයිරෙන මොනෝනි කකෙරුතෝ ඔයිෂි දෙස්යෝ. මාළු වලින් හදනවා. ඉරොයිරුණ කෑම වලට දැම්මහම රස වෙනවා. දෝමෝ අරිගතෝ ගොසයිමස් කියලා කියන. එතකොට මේ කොටසෙන් එච්චරයි ඉගෙන ගන්න තියෙන්නේ. හරි නේද? ප්‍රශ්නයක් නෑ නේද? නෑ සෙන්සේ හ්ම්. මේ කොටස කියන්න මට නිමේෂ ෆර්නෑන්ඩෝ. මේක කියවන්න බලන්න. නිමේෂ සන් මයික් එක නම් ඕන එකේ තියෙන්නේ. නිමේෂ සඳරුවනි පුළුවන්ද? කියවන්න. 誕生日に友達にもらったんです。自 can do 分 it. の自分の持ち物に使えてどこで買買ったか誰に持ちたかなことなどを話すことができる。 ඔය ඉන්නේ හොර ගෙඩියෝ ටික සද්ද නැතුව. අල්ල ගන්න ඕනේ දැන්. කවුද? දිල්ෂානිසන් කියවන්න මේක. සෙන්සේ ඒ ටික මට කියන්න. ඔව් ඒකම කියවන්න. 誕生日に友達にもらったんです。自分の持ち物についてどこで買ったか誰にもらったかなどを話すことができる。 දැන් කියවන්න පුළුවන්කම තියාගෙන දෙනවා කට පියාගෙන ඉන්නවානේ. ඔක්කොම කියන්න ඕනේ ආයෙත් කියන්න කියනකොට. කවුද
මේ අනිමේෂ ෆර්නෑන්ඩෝ මයික් එක ඔන් කරන් ඉන්නව කතා කරන්නේ. ඇහෙනවද ඔයාලට මම නිමේෂසා? නැද්ද නන්ද? කොහොම හරි දැන් ක්ලාස් එකේ ඉන්න ළමයි වල්ල ගන්න බෑ කතාවට ඉතින්. හැමදාම කතා කරන එක්කෙනා කතා කරගෙන යනවා. එයා දන්නවා මම කොහොමද එයා කියවනවා කරගෙනත් යනවා කියලා. එක්සෑම් උත් දාලා තියෙනවා. දැන් අනිත් කට්ටිය තමයි කියවන්න ඕනේ. ඔයාලගේ අවශ්‍යතාවය ඔයාලා මෙතනින් කරගන්න ඕනේ. මම අර කරගෙන යන්නේ වෙලාවත් යනවා. වෙලාවකට මේකේ සිග්නල් උත් නැති වෙනවා. ඒක නිසා තමයි කරන් යන්නේ. කතා කරන්න ඕනේ දැන් කතා කරන්න පුළුවන් තත්ත්වයක ඉන්නේ හැමෝම. හරි. දැන් මොකද්ද කියන්නේ? 誕生日に友達にもらったんです. උපන් දිනේට 誕生日කියන්නේ උපන් දිනයට 友達に යාළුවාගෙන් ලැබෙනවා කියන එක තමයි මෙතනින් තේරුම. 自分の持ち物について තමන් ළඟ තියෙන 持ち物 කියන්නේ ළඟ තියෙන දේවල් පිළිබඳව どこで買ったか එහෙම නැත්නම් කොහෙන්ද මිලදී ගත්තේ කියලා 誰にもらったかなどを話すことができる. ඒ කියන්නේ තමන් ළඟ තියෙන දෙයක් පිළිබඳව කොහෙන්ද මිලදී ගත්තේ කාගෙන්ද ලැබුණේ කියන එක ආදිය පිළිබඳව කතා කරන්න පුළුවන්ලු. 会話を聞きましょう。自分の持ち物について4人の人が話しています. තමන් ළඟ තියෙන දේවල් පිළිබඳව පුද්ගලයෝ 4 දෙනෙක් කතා කරමින් ඉන්නවලු. 何について話していますか? මොනවා පිළිබඳව කතා කරමින් ඉන්නේ. මෙතන A ඉඳන් D වෙනකන් 4න් තෝරන්නලු. A එකේ තියෙනවා පියාසු. පියාසු කියන්නේ මේ කරාඹු earrings. කරාඹු වලට තමයි පියාසු කියන්නේ. මේ තියෙන්නේ. කබන් කියන්නේ බෑගය. මගු කප්පු. මගු කප්පු කියන්නේ මග් කියන්නේ කෝප්ප. මග් එකට තමයි මගු කප්පු. බෝෂි කියන්නේ තොප්පිය. දැන් මේකට උත්තරේ කවුද? නිමාෂ සනුයි දිල්ෂානි සනුයි මාරුවෙන් මාරුවට කියන්න ඕනේ මට. මේ ටිකට පළවෙනි ටිකට කියන්න මේ කවුද? දිල්ෂානි සන්. මේකට කියන්න ඕනේ නිමාෂ සන්. මේක බලමු. もう一度聞きましょう. නැවත පාරක් අහලා 誰にもらいましたか? කාගෙන්ද ලැබුණේ? එතකොට එයා ළඟ තියෙන තෑග්ග කාගෙන්ද ලැබුණේ කියලා අහනවා. මෙන්න මේ ටිකෙන් තෝරන්නලු. මෙතන තියෙනවා ඔකාසන් කියන්නේ අම්මා. ඔනීසන් කියන්නේ අයියා. තොමොදචි කියන්නේ යාළුවා. ජිබුන් දෙකත්තා කියන්නේ තමන්ම මිලදී ගත්තා කියන එක. මේ තියෙන ඔන්ලයින් shopping ගිහලා යාම මිලදී ගත්තලු. මේ ටිකෙන් තෝරලා මෙතෙන් ලියන්න ඕනේ. මේ ටිකෙන් තෝරලා මෙතෙන් ලියන්න ඕනේ. හරි අපි යමු දැන් කයිවා එකට උත්තර ගන්න. 1、そのパンダのマグカップ、かわいいですね。あ、ありがとうございます。中国から持ってきたんですか？はい。誕生日に友達にもらったんです。そうですか。パパラだな。 1、そのパンダのマグカップ、かわいいですね。ありがとうございます。中国から持ってきたんですか？はい。誕生日に友達にもらったんです。そうですか。 පළවෙනි එකට මොකද්ද දේශානි සා? C 先生。 T මගු කප්පු. පහළ එකේ පළවෙනි එකට මොකද්ද නිමාෂ සා? 友達 යාළුවාගෙන් තමයි ලැබිලා තියෙන්නේ. බලන්නකො හොඳට පුළුවන් කතා කරන්න බෑ වගේ ඉන්නවනේ. හරි අපි දැන් කයිව එක ඒක නම් ලොකු අමාරුවක් නෑ බලමු. සොන මගු කප්පු. කවයි දෙස්නේ දැන් පෙන්නලා අහනවා ඔය මග් එක අනේ කියුට් නේ කියලා කියනවා. අරිගතෝ ගොසයිමාස්. චූගොකු කරා මොත්තේ කිතන් දෙස්කා? චූගොකු කියන්නේ කොහෙද? චීන. චීනේ ඉඳන්ද ගෙනාවි කියලා අහනවා. හයි තන්ජෝබිනි තොමොදචිනි මොරත්තන් දෙස්. මගේ උපන් දිනේට යාළුවගෙන් ලැබිච්ච දෙයක් කියලා කියනවා.
එතකොට ඒක හරි. 2. මේ විදිහටම උත්තර ගන්න. 2、そのカバン、いいね。そうですか？ありがとうございます。日本で買ったの？これはミャンマーの母が作ったんです。お母さんが作ったの。すごいね。2、そのカバン、いいね。そうですか？ありがとうございます。日本で買ったの？これはミャンマーの母が作ったんです。お母さんが作ったの。すごいね。 හ්ම්. මොකක්ද උත්තරේ මේකට? දිල්ෂාන් සර්. B කබන්. D කබන්. පහල එකට කවුද දීලා තියෙන්නේ යාට? ඔකාසන්. ඔකාසන්. ඔකාසන් දීලා තියෙන්නේ. හරි. මොකද සෝනෝ කබන් ඊනේ. බලලා කියනවා ඔය බෑග් එක හොඳයිනේ කියනවා. සෝ දෙස් කා හේමද අරිගතෝ ගොසයිමස් කියනවා. නිහොන් දෙ කත්තානෝ ජපානයෙන්ද මිලදී ගත්තේ කියලා අහනවා. එයා කියනවා කොරේවා මියන්මාරේ ඉන්න මගේ අම්මා තමා හදලා දුන්නේ කියලා. ඔකාසන් ගා සුකුත්තානෝ ඔයාගේ අම්මද හැදුවේ කියලා අහනවා. සුගොයිනේ නියමයිනේ කියලා කියනවා. එතකොට ඒක තමයි උත්තරේ. ඊළඟ එක. 3、その帽子、あったかそうだね。いいでしょう。これはモンゴルの帽子です。へえ、モンゴルから持ってきたの？いえ、日本でネットで買ったんです。おしゃれだね。ආ පාලා. 3、その帽子、あったかそうだね。いいでしょう。これはモンゴルの帽子です。へえ、モンゴルから持ってきたの？いえ、日本でネットで買ったんです。おしゃれだね。 මොකද උත්තරේ? D බෝෂි. කාගෙන්ද ලැබිලා තියෙන්නේ? කොහොමද එයා අරන් තියෙන්නේ ඒක? 自分で買った。 තිබුන්දේ. ජිබුන්දේ කත්තා. ජපානයේදී එයාම මිලදී ගත්තා. මොකද්ද කියන්නේ? その帽子あったかそうだね. ඒ බෝෂි එක කොහෙන්ද ගත්තේ? හොඳයිනේ කියලා කියනවා. ඊ දෙෂෝ හොඳයිද? කොරේවා මොංගෝරුනෝ බෝෂි දෙස්. මේක මොංගෝලියානු තොප්පියක් කියලා කියනවා. මොංගෝලියානු කරා මේ මොංගෝලියාවෙන් ඉඳන් අරගෙන ආවද කියලා අහන පුදුමෙන් වගේ. ඊයේ නෑ නිහොන්දේ ජපානයේදී නෙට්ටෝදේ ඉන්ටර්නෙට් එකෙන් තමයිලු මිලදී ගත්තේ. ඔෂාරේ දානේ. ඒ කියන්නේ ස්ටයිලිෂ් නේ කියලා කියනවා. හරි ඊළඟ එක. 4、そのピアス、素敵ですね。あ、これは兄がくれたお守りです。へえ、お守りですか。お兄さんは今インドネシア？はい、両親と一緒にバリに住んでいます。そうなんですか。4、そのピアス、素敵ですね。あ、これは兄がくれたお守りです。へえ、お守りですか。お兄さんは今インドネシア？はい、両親と一緒にバリに住んでいます。そうなんですか。 මොනවද උත්තර? A පියාසෝ. පහල එක. අනිස. අනිසා. මොකද සෝනෝ පියාසු සුතකි දෙස්නේ. මේක හරි ලස්සනයිනේ නියමයිනේ කියලා කියනවා. කොරේවා අනේගා කුරේතනෝ ඔමාමෝරි දෙස්. මගේ අයියාගෙන් මට ලැබිච්ච ඔමාමෝරි එකක් කියලා කියනවා. ඔමාමෝරි දෙස්කා අනිසංවා ඉමා ඉන්දෝනේෂියා දැන් අයියා ඉන්නේ ඉන්දෝනේෂියාවේද කියලා අහනවා. ඔව් හයි. රියෝෂින්තෝ ඉස්සොනි. රියෝෂින් කියන්නේ අම්මයි තාත්තයි. ඒ කියන්නේ දෙමව්පියෝ. දෙමව්පියොත් එක්ක එකට ඉන්නවලු. බරි කියන නගරේලු ජීවත් වෙන්නේ. ඒකත් කියනවා. ඒවල උත්තර ටික ඉන්නයි. හරි. පහල තියෙනවා වචන ටික. මේ චලනිසන් හරි නේද? はい先生。 හරි. මෙතන තියෙන වචන.
තන්ජෝබි කියන්නේ උපන්දිනය. බෝගි. ඔෂාරේනා කියන්නේ ස්ටයිලිෂ්. ස්ටයිලිෂ්. සුතෙකිනා කියන්නේ නයිස් කියන එක. නියමයි හොඳයි. ඔක්කොම. සියෝෂින් කියන්නේ දෙමව්පියෝ. ඊ දෙෂෝ කියන්නේ හොඳ නැද්ද කියන එක. හොඳ නැද්ද කියලා අහන්නේ. Is not it nice. ඔව් ඉතින් අර ජපන් ජාතිකයෝ දැන් අපි හොඳයි කියලා දැන් ඊ දේශෝ කියන එක හොඳයි කියන එක ඉගෙන ගත්තට එයාලා පාවිච්චි කරන තැන අනුව ඉතින් වෙනස් වෙනවා. ඉතින් ජපන් ජාතිකයෝ කියන්නේ ඒකනේ ඉතින්. දැන් අපි උනා සිංහලේ ලියන භාෂාවෙන් ඉගෙන ගත්තට ඒවා ඉතින් එක එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ තමයි. හරි. අපි යන්න මෙතෙන්. මේකට ගන්න උත්තරේ. 誕生日に友達にもらったんです。これは兄がくれたお守りです。 එතකොට මේ දෙකම මොකක්ද ආවේ? もらったんです。 හ්ම්. අනිත් එක කුරේතා. හොඳයි. එතකොට මෙතන කියනවා මොරව් තෝ කුරෙරුවා දෝ චිගව් තෝ මොයි මස්කා. මොරව් කියන එකේ කුරෙරු කියන එකේ. දැන් මෙතන මේ මොරත්තා කුරෙතා කියලා තියෙන එක තා ෆෝම් එකකින් දාලා past tense ද කරලා තියෙන්නේ. කියන්නේ මේ දැන් ඒක යාට ලැබිලා ඉවරයිනේ. දැන් යා ගාව තියෙන දෙයක් ගැන තමයි අහන්නේ. එතකොට මේක යාළුවාගෙන් ලැබිච්ච දෙයක්. එතකොට යාට ලැබිලා තියෙන්නේ අතීත කාලෙන් තමයි. දැන් ලැබෙන ගමන් තියෙන දෙයක් නෙමෙයි. ඒක ඔයාලා නිකන් සාමාන්‍ය දැනීමක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඒක මේ අතීත කාලෙන් ලියන්නේ කියලා. එතකොට ඒකේ ඩික්ෂනරි ෆෝම් ගත්තොත් මොරව් සහ කුරේරු මේ දෙකේ වෙනස තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඔතන වචන තුනක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. ඔය ඔතන ඉගෙන ගන්න තියෙන පොයින්ට් තුන. අගෙමස්, මොරයිමස්, කුරෙමස්. එහෙම නැත්නම් කුරේරු. මස් ෆෝම් එකකින් ඉගෙන ගමුකෝ. අගෙමස්, මොරයිමස්, කුරෙමස්. ඔය තුනම කියන්නේ මේ ලැබෙනවා කියන එක. එතකොට ඔතන අගෙමස් කියන එක තමයි ලබා දෙනවා කියන එක. මෙතන දැන් ඒකේ නැති වුණාට ඒක මෙතනදිම ඉගෙන ගන්න. අගෙමස් කියන්නේ ලබා දෙනවා. ඒ කියන්නේ කවුරු හරි කාට හරි ලබා දෙනවා. එහෙම නැත්නම් මම කාට හරි ලබා දෙනවා. ලබා දෙනවා කියන එක තමයි අගෙමස් කියන්නේ. එතකොට මොරයිමස් කියන්නේ ලබා ගන්නවා. කවුරු හරි කාගෙන් හරි ලබා ගන්නවා. කවුරු හරි කාගෙන් හරි ලබා ගන්නවා. ඒ කියන්නේ ඔය ලබා ගන්නවා කියන එකයි ඊළඟ එකක් කිව්වට පස්සේ කියන්නම්කො. එතකොට අගෙමස් කියන්නේ ලබා දෙනවා. මොරයිමස් කියන්නේ ලබා ගන්නවා. කුරෙමස් කියන්නේ මට ලැබෙනවා. මට දෙයක් ලැබෙනවා කියන එක. එතකොට ඔය මොරයිමස් එකේ කුරෙමස් එකේ දැන් ඔය වෙනස තමයි මොරයිමස් කියන්නේ මම කියලා ඉල්ලගෙන ලබා ගන්නවා. ඉගෙන මං කියනවා මට තොප්පියක් ඕනේ. මොකක් හරි එහෙම කියලා කාට හරි අපි කියනවනේ කියලා එයා මට ඒක ගෙනත් දෙනවා නම් ඒක මට ලැබෙන දෙයක් නම් ඒක මොරයිමස්. ලබා ගන්න දෙයක්. එතකොට කුරෙමස් කියන්නේ මට ලැබෙනවා. ඒක එක්ක තෑග්ගක් විදිහට. ඒක මං දන්නේ නැති විදිහට තමයි ඒක මට ලැබෙන්නේ. මට කවුරු හරි ගෙනත් දෙනවා තෑග්ගක්. එතකොට අපි ඒක දන්නේ නැහැ මෙයා තෑග්ගක් දෙයි කියන්නේ. අන්න ඒක තමයි කුරෙරු කියන්නේ. මට දෙයක් ලැබෙනවා. ලැබෙනවා කියන එකයි ලබා ගන්නවා කියන එකේ වෙනස තමයි එතන ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට අගෙමස් කියන්නේ ලබා දෙනවා. ඒක වෙනවා. ඒක මම කාට හරි ලබා දෙනවා. එක්ක නැත්තම් කවුරු හරි කාට හරි ලබා දෙනවා. તો මෙතන ඉගෙන ගන්න තියෙන්නේ මොරව්. එහෙම නැත්තම් මොරයිමස්, කුරෙරු, කුරෙමස්. කුරෙමස් කියන්නේ මට ලැබෙනවා. ඒක මම නොදැනුවත්වම තමයි මට ලැබෙන්නේ. එතකොට මොරයිමස් කියන්නේ ලබා ගන්නවා. මං කාගෙන් හරි ඉල්ලලා තමයි ඉල්ලලා කියන්නේ මට මේක අරන් ඕනේ කියලාම නෙමෙයි. මට මොකක් හරි අවශ්‍යතාවයක් තියෙනවා කියලා කාට හරි කිව්වහම එයා මට ඒක දෙනවා. ඒතකොට ඒක මම ලබා කියලා තමයි ලබා ගන්න. ඒකේ වෙනස පැහැදිලිද? ඔව් සෙන්සර්. ඔව් ඒ තුන ටිකක් නෝට් කරලා තියාගන්න. ඒ දෙකේ වෙනස තමයි උතනින් ඉගෙන ගන්න තියෙන්නේ. එච්චරයි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා chart එක. පවුලේ අය දැන් අපි කලිනුත් පවුලේ අය ගැන ඉගෙන ගත්තා. හැබැයි මෙතන පොඩි වෙනසක් තියෙනවා. ජිබුන්නෝ කසපු. තමන්ගේ පවුලේ අය ගැන කියනකොට මෙන්න මෙහෙම තමයි අපි කියන්නේ.
හැබැයි හොකන හිතෝන කසකු වෙනත් පුද්ගලයෙක්ගේ පවුලක් ගැන කියනකොට මෙහෙම තමයි කියන්නේ. සන් දානවා. ඒ කියන්නේ මගේ තාත්තා නම් චිචි. දැන් මම චලනිසන්ගේ තාත්තට කියනවා නම් ඔතෝසන්. ඔතෝසන් කියලා තමයි කියන්නේ. එතකොට චලනිසන්නෝ චිචි කියලා අපි කියන්නේ. එතකොට ඔතෝසන් කියලා කියන්නේ. එතකොට වෙන කෙනෙක්ගේ තාත්තා කෙනෙක්. හහා කියන්නේ අම්මා වෙන කෙනෙක්ගේ අම්මට කියන්නේ අපි ඔකාසන්. ඒවත් ටිකක් ඔළුවේ තියාගන්න. අනී කියන්නේ මගේ අයියා. ඔනීසන් කියන්නේ වෙන කෙනෙක්ගේ අයියා කෙනෙක්. අනේ කියන්නේ මගේ අක්කා. ඔනේසන් කියන්නේ වෙන කෙනෙක්ගේ අක්කා කෙනෙක්. ඔතෝතෝ කියන්නේ මගේ මල්ලි. ඔතෝතෝසන් කියන්නේ වෙන කෙනෙක්ගේ මල්ලි කෙනෙක්. ඉමෝතෝ කියන්නේ මගේ නංගි. ඉමෝතෝසන් කියන්නේ වෙන කෙනෙක්ගේ නංගි කෙනෙක්. කොදොම කියන්නේ මගේ ළමයා. ඔක්කොසන් කියන්නේ වෙන කෙනෙක්ගේ ළමයා. දැන් මේව කයිවවලදී හම්බුණා. ඔක්කොසන් කියලා එහෙම කියනවා. මුසුකො කියන්නේ මගේ පුතා. මුසුකොසන් කියන්නේ වෙන කෙනෙක්ගේ පුතා. මුසුමි කියන්නේ දුව. මුසුමිසන් කියන්නේ වෙන කෙනෙක්ගේ දුව. අන්න ඒ ටික චුට්ටක් ඔළුවේ තියාගන්න. ඊළඟට කයිව එක. දැන් අපි මේ ඉතර ඉගෙන ගත්ත එකේ සරලව කෙටි කරලා දෙන කයිව එක. සාරාංශය. සොනෝ මගු කප්පු කවයි දෙස්නේ. දැන් යා ළඟ තියෙන දෙයක් ගැන තමයි කියන්නේ. ඔය කප් එක කියුට් නේ කියලා කියනවා පෙන්නලා. කොරේ දෙස්කා මේකද කියලා සොරේවා තොමොදචිනි මොරත්තන් දෙස්. යාළුවාගෙන් ලබාගත්ත දෙයක් නැත්නම් ලැබිච්ච දෙයක්. කොරේවා අනීගා කුරෙතන් දෙස්. මේක අයියා මං වෙනුවෙන් දුන්න දෙයක්. ඒතොර අයියා එයා වෙනුවෙන් තමයි දීලා තියෙන්නේ කුරේ. කොරේවා නෙට්ටෝ දෙක කත්තන් දෙස්. එහෙම නැත්නම් එයා නෙට් එකෙන් ඉන්ටර්නෙට් එකෙන් මිලදී ගත්ත දෙයක්. සෝ දෙස්කා. ඒතොර මේ ඔප්ෂන් තුනම දාලා කියන්න පුළුවන්. අන්න ඔච්චරයි එතකොට මේ කොටසෙන්. එක පැහැදිලිද? ඔව් සෙන්සර්. හරි. ඊට පස්සේ තියෙනවා හතරවෙනි කොටස. බලන්න. දැන් රීඩින් කොටස මේක. කියවන්න අර දෙන්නම මේක. ඔයාලගේ හොඳට මම මේ කියන්නේ හොඳේ වෙන මොනවටවත් නෙමෙයි. මේ ඔයාලා කොහොමද කියවන්න පුළුවන්ද කියලා බලන්න. නැත්නම් එකපාරටම එක්සෑම් එකට ගිහින් කියවන්නද නේ? අවස්ථාවේ ප්‍රයෝජන ගන්න. කියවන්න බලන්න. 俺のメール、家に招待してくれた人など、お世話になった人に簡単なお礼のメールを書くことができる。හොඳයි. මුනිමේෂさん お礼のメール、家に招待してくれた人など、お世話になった人に簡単なお礼のメールを書くことができる。 හොඳයි. ඔරේ නොමේරු. ඔරේ කියන්නේ ස්තුතිවන්ත වෙනවා. ඒතකොට ස්තුතිවන්ත වීමේ මේල් එක. තැන්ක් කරන මේල් එක. කාට හරි thank you කියලා යවන මේල් එක. ඊයේනි ෂෝතයි සිටි කුරිත හිතෝනදෝ. ඒ කියන්නේ මෙතන ෂෝතයි කියන්නේ ආරාධනා කරපු. ගෙදරකට ආරාධනා කරපු පුද්ගලයා ආදියේ ඔසෙවණි නත්තා. රැකවරණය ලබා දුන් පුද්ගලයා වගේ අයට කන්තන්න ඔරේන මේරු එකක් ලියන්න. ඒ කියන්නේ මෙතන ගෙදරට කවුරු හරි දැන් අපි කියවනේ එක්කෙනෙක් ආරාධනා කරලා ගෙදරකට ගියා කියලා අන්න ඒ වගේ ආරාධනා කරපු පුද්ගලයෙකුට හරි නැත්තම් ඔසෙවණි නත්තා හිතෝ. ඒ කියන්නේ මාව ওই වැඩ කරන ස්ථානයේදී වගේ රැකබලා ගත්ත පුද්ගලයෙකුට වගේ සරල ඔරේයෝ මේරු එකක්. ස්තුතිවන්ත වෙලා මේල් එකක් ලියන්න පුළුවන්ලු. මේක කරාට පස්සේ 他の人の家を訪問した後、お礼のメールを書きます. වෙනත් පුද්ගලයාගේ ගෙදරට訪問කරාට පස්සේ විසිට් කරාට පස්සේ අතෝ ඔරේන මේරු ඕ කකිමෂෝ. ස්තුතිවන්ත වෙලා මේල් එකක් ලියමු. දැන් අර සිද්ධිය මතක් කරගන්නකෝ. දැන් අරයා ගියා අරයලයි ගෙදර.
ගෙදර ගිහිල්ලා කාලා බීලා ඔක්කොම කරලා ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා එයාට මේල් එකක් දානවා අද දවස මෙහෙම වුණා අද දවස හොඳයි මම ඒකට ස්තුතිවන්ත වෙනවා කියලා එයාට මේල් එකක් යවනවා. අන්න ඒක ගැන තමයි මේ කියන්නේ. රේයෝ යොමිමෂ උදාහරණය කියවමු. නිකන් ඔයාලට අයිඩියා එකක් ගන්න තියෙන්නේ. පොඩි රීඩින් එකක් තියෙනවා. එතන කොටස් තුනකට බෙදලා තියෙනවා මේ රීඩින් එක. පළවෙනි කොටස වෙන් කරලා තියෙනවා හජිමෙනෝ ප්‍රේ. ඒ කියන්නේ ආරම්භක වචන. මේල් එක ලියනකොට කොහොමද ආරම්භ කරන්නේ? ඊට පස්සේ මෙතන මැද කොටසේ තියෙනවා ගුතයි තෙකිනි ගුතයි තෙකින එපිසෝඩෝ. ඒ කියන්නේ විශේෂ දේවල් මොනවා හරි තියෙනවා නම් ඒ දේවල්. ඊට පස්සේ මෙතන මුසුබි කියන්නේ අවසානය. දැන් මේ සරලම මේ රීඩින් එකක් තමයි මෙතන තියෙන්නේ. මේ වගේ රීඩින් තමයි එන්නේ. මේක කියවන්න බලන්න. පුළුවන් කෙනෙක් කියවන්න. මෙතන තියෙන්නේ ෆුකුදසන්. ෆුකුදසන් තමයි තියෙන්නේ. ඔව්. 今日はありがとうございました。日本のお宅お邪魔しましたのは初めてでしたからとてもいい経験になりました。料理もとても美味しかったです。福田さんは料理が上手ですね。今度、天ぷらの作り方を教えてください。ごちそうさまでした。お家族にもよろしくお伝えください。또한 හරි. එතකොට දැන් මෙයාට තමයි ලියන්නේ ෆුකුදසන්න තමයි ලියන්නේ. කියෝවා අරිගතෝ ගොසයිමස්තා. අද දවසට ස්තුතිවන්ත වෙනවා. නිහොන්නෝ ඔතකුනි ඔජාමාශිමස්තා නොවා හජිමෙතේ දෙස්තා කරා තොතෙමෝ ඊ කෙයිකෙන්නි නරිමස්තා. එතනින් කියන්නේ ජපානයේ ගෙදරකට යා පළවෙනි පාරට ඇතුල් වෙච්ච නිසා ගොඩක් හොඳ අත්දැකීමක් වුණාලු. ජපානයේ ගෙදරකට යා පළවෙනියටම ගියපු නිසා ගොඩක් හොඳ අත්දැකීමක් වුණාලු. ඔන්න ඒක තමයි යාගේ ආරම්භක වචන ටික. ඊට පස්සේ යා විශේෂයෙන් යා කියලා තියෙනවා රියෝරිමෝ තොතෙමෝ ඔයිෂිකාත්තා දෙස්. ඔන්න හැගීම ගැන කියන. කෑමත් ගොඩක් රස වුණා. ෆුකුදසන්වා රියෝරිගා ජෝසු දෙස්නේ. ෆුකුදසන් කෑම හදන්න ගොඩක් දක්ෂයිනේ කියලා කියනවා. කොන්දෝ ඊළඟ පාර තෙම්පුරානෝ සුකුරි කතා ඕ ඔෂියති කුදසයි. ඊළඟ පාර තෙම්පුරා හදන විදිහ හදන ආකාරය මට කියලා දෙන්න කරුණා කරලා. ගොච්චිසෝ සමාදෙස්තා. හැම දෙයකටම ස්තුතිවන්ත වෙනවා කියලා කියනවා. ගොක්කසකුනිමෝ යොරෂිකු ඔත්සුතයි කුදසයි. ඒ කියන්නේ ඔයාගේ පවුලේ අයවත් නිකන් අර අපි කියන්නේ මතක් කරා කියන්න කියලා. අන්න ඒ වගේ අදහසකින් තමයි මෙතන මේ කියන්නේ. එහෙම නැත්නම් පවුලේ අයටත් හලෝ කියන්න. කතා කරා කියන්න. මතක් කරා කියන්නේ කියන එක තමයි මෙතනින් කියන්නේ. සෝන් කියලා ලියලා තියෙනවා. එතකොට ඒක තමයි යාගේ ස්තුතිවන්ත වීමේ මේල් එක. පහළ තියෙන වචන ටික. ඔතකු කියන්නේ ගෙදර. ජපානයේ ගෙවල් වල තමයි ගොඩක් ඔතකු කියන්නේ. ජපාන් පන්නේ ගෙවල් කියන්නේ. ඔජමසුරු කියන්නේ විසිට් කරනවා ඒකත්. ගෙදරකට යනවා. කේකෙන් කියන්නේ අත්දැකීම. යොරොෂිකු ඔත්සුතයි කුදසයි කියන්නේ මෙතින් please say hello. එහෙම නැත්නම් යාළුව මතක් කරා කියන්න, යාළුවට හායි කිව්වා කියන්න, යාළුව ආමන්ත්‍රණය කරා කියන්න. අන්න ඒ වගේ අදහසක් තමයි මේකෙන් තියෙන්නේ. ඔන්න ඔච්චරයි. ඒතකොට 17 වෙනි පාඩම. 17 වෙනි පාඩම එතනින් ඉවර වෙනවා. පන්ති ටික බලා ගන්න. තලනිසන් ඔයා ගාව මේ කන්ජි ලිස්ට් එක තියෙනවා නම් ගෲප් එකට ආපහු දාන්න. හයි සෙන්සි දාන්න. අර තේරුමත් එක්ක තිබ්බේ.
එතකොට බලා ගන්න පුළුවන්. හංසෙසි. දා. මුළු කට්ටියත් ගොඩක් ජොයින් වෙලා ඉන්නවනේ. ඊට පස්සේ තියෙනවා ඔතෝසන්. මේක කන්ජි ටික. ඔතෝසන් කියන්නේ ඒතර තාත්තා. වෙන කෙනෙක්ගේ තාත්තා. ඒතකොට සන් කියලා තියෙනවනේ ඒක නිකම්ම ඔළුවට එන්න ඕනේ. ඔකාසන් කියන්නේ අම්මා. වෙන කෙනෙක්ගේ අම්මා. අනී කියන්නේ අයියා. ඔනීසන් කියන්නේ වෙන කෙනෙක්ගේ අයියා. අනේ කියන්නේ අක්කා. ඔනේසන් කියන්නේ වෙන කෙනෙක්ගේ අක්කා. දැන් මේවා හැම පාඩම් ගන්න දෙයක් නැහැ. දැන් මෙතන අනී කන්ජියම තමයි මෙතනක් තියෙන්නේ. මේ හහා කන්ජියමයි මෙතනක් තියෙන්නේ. එකම කන්ජි. මේ ප්‍රධාන මේක විතරක් බලාගත්තා නම් හරි. ඔතෝසන් කියන්නේ මල්ලි. ඉමෝතෝ කියන්නේ නංගි. ඔත්තෝ කියන්නේ හස්බන්ඩ්. සුමා කියන්නේ වයිෆ්. පියෝෂින් කියන්නේ දෙමව්පියෝ. දැන් අපිට මේ පවුලේ කට්ටිය හම්බුනේ අර මුල් පාඩම් වලදී. දැන් ඒ වෙලාවෙදිම මේ ටික පාඩම් කරගෙන තියාගත්තා නම් මොකද ඒ පාඩමේ දීලා තිබුණේ ලොකෝ කාන්ති ටිකක්. ඒතර මේ ටික බලන්න තියාගත්තා නම් මේ පාඩම කෙලින්ම ස්කිප් කරන්න පුළුවන්. පාඩම් ගන්න දෙයක් ඇත්තෙම නැහැ. දැන් මේ වගේ සුළු සුළු කන්ති නම් මතක තියෙන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් නම්. ඒතකොට මේ ටික තමයි කන්ති ටික. අපි චුට්ටක් දැන් 17 වෙනි පාඩම මතක් කරගෙන යමු. ඒකට 17 වෙනි පාඩමේ අපි පළවෙනි කොටසෙන් කරේ කෙනෙක් යනවා කෙනෙක්ගේ ගෙදර. එතකොට එයා ගෙදර ගියාට පස්සේ කරන අයිසත්තු. ගෙදර ඇතුල් වීමේදී ඊට පස්සේ එතන එයාලා ඉඳගෙන තේ බොනකොට ඊට පස්සේ අපහු ගෙදරින් එළියට එනකොට. ඒකේ විශේෂයෙන්ම පොයින්ට් කරලා තිබ්බේ ඒ සත්තු ටික. ඒකේ ගොමෙන් කුදසයි, රස්සයි, ජෝකොසෝ, ඔජාමාෂිමස්, ඔජාමාෂිමස්තා කියන ටික ගැන තමයි ඉගෙන ගත්තේ. ඊට පස්සේ ඔමියාගේ ගැන ඉගෙන ගත්තා. ඔමියාගේ වර්ග ටිකක් ඉගෙන ගත්තා. ඊට පස්සේ ඒතකොට කාට හරි මේ තෑග්ග දෙනකොට ඒක මොකද්ද මොන වගේද හදලා තියෙන්නේ එහෙම විස්තරයක් ඇතුව ඒක පැහැදිලි කරන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ තුන්වෙනි කොටසෙන් ඉගෙන ගත්තා තමන් ළඟ තියෙන දෙයක් ගැන කවුරු හරි අහනකොට කොහොමද ඒක විස්තර කරන්නේ කාගෙන්ද ලැබුණේ කවුද දුන්නේ නෝගේ ඔමියාගේ කද්ද කියලා පැහැදිලි කරන්න ඉගෙන ගත්තා. ඒතකොට ඒකෙදි මම විශේෂයෙන් කිව්වා අගෙමස් මොරයිමස් කුරෙමස් කියන එක. ඒතකොට අගෙමස් කියන්නේ ලබා දෙනවා කියන එක. කවුරු හරි කාට හරි ලබා දෙනවා වෙන්න පුළුවන්. මම කාට හරි දෙනවා වෙන්න පුළුවන්. මොරයිමස් කියන්නේ ලබා ගන්නවා. එතකොට කවුරු හරි කාගෙන් හරි ලබා ගන්නවා වෙන්නත් පුළුවන්. මම කාගෙන් හරි ලබා ගන්නවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කුරෙමස් කියන්නේ මට දෙයක් ලැබෙනවා. මම ඒක නොදැනුවත්ව මට ලැබෙන දෙයක්. ඒ තුන ගැන තමයි ඉගෙන ගත්තේ. පවුලේ අය ගැන ඊට පස්සේ ඉගෙන ගත්තා. ඔරේනු මේරු එකක් ලියන විදිහට ඉගෙන ගත්තා. ওই ටික තමයි ඒතකොට 17 වෙනි පාඩමේ කරේ. පන්ති ටික බැලුවා. ඉතින් මම ඔය ඉතින් අර ඔමියාගේ ගැන එහෙම පොඩ්ඩක් ඉතින් දැනුම තියාගන්න නිකන් ටච් එකේ තිබ්බහම ඇති හැබැයි වචන පාඩම් කරලා තියාගන්න. හරි එතකොට කොහොමත් හෙටත් 18 වෙනි පාඩම කරලා ඔයාලා මේකේ තියෙන සම්පූර්ණ ඔක්කොම ටික සම්පූර්ණ කරගන්න චලනිසන් ඉස්සරහට කරගෙන යන්න. මොන හරි දෙයක් තේරෙන්නේ නැති වුණොත් අහන්න. ඊටු කට්ටිය මේ දැන් අලුත් කට්ටිය රෙකෝඩින් හැම මුල් ටික බලන්න නැතුව ඇතිනේ. ඒව හැම බලලා පොත් සම්පූර්ණ කරගෙන ඒ ටික කරගන්න. ඊට පස්සේ ඊටු ටික මම කියන්න. අපි එහෙනම් අදට ක්ලාස් එක නවත්තමු. අද තේරුණාද කියලා දුන්න දේවල්? ඔව් සෙන්සෙ තේරුණා. තේරුණා සෙන්සි. හොඳට ඔය ගමම්ම පාඩම් සෙන්සි. කරගන්න. ඔව්. මම නොවැම්බර් 10 එක්සෑම් දාලා තියෙන්නේ. ආ සෙන්සි මේ පේපර් සාකච්ඡා කරන්න ගන්නවද? නොවැම්බර්නේ. තව තියෙනවනේ මාසයක්. නොවැම්බර් 10. ඔව්. ඔය එතකොට කාලය පොත් ඇති තුන නේද සෙන්සි? ඔව් කාලේ ඇති. ඔය පොත් තුන කරගෙනද ඉන්නේ එතකොට? කලින් හරි කරාද? මම මේ 5 එක කරලා තියෙන්නේ. ඔව්. මේ පොත් තුන කොහොමද කරේ නෑ? පළවෙනි පොතේ නම් රෙකෝඩින්ග්ස් බලාගෙන යනකම ආ. ඔව් කොහොම හරි ඔයා මහන්සිලා කරගන්න දැන් මේ චැලෙන්ජ් අන්න එහෙම ක්ලාස් එකට ආවට දැන් මෙයා මේ දෙවෙනි පොතේ එහෙමත් කන්ජි පාඩම් කරලා එහෙමත් ඉවරද කොහෙද? ඒ කියන්නේ කරගෙන යනවා ටිකක් ඉස්සරහින් දැන් ඕන තරම් තියෙනවනේ YouTube එහෙම උනා. ඔයාලට ඕන මේ දන්නේ නැති දේවල් තිබ්බොත් අහන්න පුළුවන්. දැන් නොවැම්බර් 10 කියන්නේ තව පුළුවන් මාසයක් විතර තියෙනවනේ.
කොහොමද දැන් මේ ටික ඔයාට කරගන්නත් පුළුවන්. අර ටිකත් බලා ගන්න. ඒ ගමන්ම රෙකෝඩින් ටිකත් අර channel එකට වැටෙනවනේ. ඔයා ඒතකොට මොනවද ජොබ් එකක් කරන කෙනෙක්ද? ගෙදරද ඉන්නේ කොහොමද? නෑ සෙන්සේ ජොබ් එකෙන් අයින් වෙලා ඉන්නේ මේ දවස් ආ එහෙනම් ෆුල් ටයිම් මේකට ඉතින් යොදවන්න පුළුවන් නිසා ඒ ටික කරගෙන යන්න. තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් මේ දාන්න ගෲප් එකට. එතකොට ඉන්න කට්ටිය හරි උදව් කරනවා. අපි කොහොමද දැන් දෙක පොත ඉවර කරලා මම අර ටික දවසක් නිවාඩුවක් දෙන්න ඕනි. මටත් පොඩි වැඩ වගේක් තියෙනවා මේ කරගන්න. එක්සෑම් එකකුත් තියෙනවා. ඒ ටිකට මහා වැඩ කරන්නත් ඕනේ. ඒක නිසා මේ දවස් ටිකක් දීලා ඒතර ඔයාලට කාලෙත් ඇතිනේ. ඊට පස්සේ තුන්වෙනි පොත යනවත් එක්කම පේපරුත් කරන්න ගන්නවා. මොකද පේපර් එකකට හුරු වුණා කියන්නේ අර තුන්වෙනි පොතේ අර පාඩම් 10ක් විතර වගේ කරගත්තොත් ලොකු දැනුමක් එතනින් එකතු වෙනවා. ඒකේ අර පාඩම් බර වැඩි. ඒකයි ඔයාලට දැන් එක්සෑම් උත් දාලා තියෙන නිසා ඔක ඔළුවට වැටුනහම ප්‍රශ්නයක් නේ. අපි ඒ ටික එහෙම කරගමු. නොවැම්බර් 10 කියන්නේ තව කල් තියෙනවා. බය වෙන්න එපා. ඔයා ෆුල් ටයිම් මේකේ වැඩේ කරගෙන යන්න. හරි සෙන්සේ දෝමෝ අරිගතෝ ගොසයිමාස් හරි. දිගටම දැන් ඒතකොට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න මේ ලැන්ග්වේජ් එකත් එක්කම ඉන්න මේ දවස්වල. පුළුවන් තරම් දන්නේ නැති දේවල් එකතු කරගන්න. හරි එහෙනම් අදට ක්ලාස් එක නවත්තමු. හෙටත් 2ට ක්ලාස් එක තියෙනවා. はい、先生。 හරි. どうもありがとうございます、先生。 අරිගතෝ はい。 ගොසයිමාස් どういたしまして。じゃあまた。